හයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ පාසල් ටං ගැන. ඒ කියන්නේ සර්ප භාෂාව ගැන. විශේෂයෙන්ම ඩේට් හෙලස් වල වෙන එක විශේෂ අවස්ථාවක් ගැන මම කතා කරනවා. ඒ තමයි රොන් කොහොමද පාසල් ටං කතා කරේ කියන එක. ගොඩක් රසිකයන්ට මේ සිදුවීම තේරුම් ගන්න අමාරු දෙයක් වුණා. ඒකට හේතුව ඒක පැහැදිලි කරන්න උත්සාහ කරලා තිබුණත් ඒක එච්චර තර්කානුකූල නැති එක. මේක තවත් සංකීර්ණ කරමින් පොතේ දෙන පැහැදිලි කිරීමේ ෆිල්ම් එකේ දෙන පැහැදිලි කිරීම අතර පොඩි වෙනසක් තියෙනවා. ඒත් රොන්ට පාසල්ටන් කතා කරන්න පුළුවන් වුණේ කොහොමද කියන එක ගැන මට හොඳ තීරයක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකේදී අපි ඒ ගැන කතා කරමු. මුලින්ම අපි බලමු මොකක්ද මේ පාසල්ටන් කියන්නේ කියලා. හැරි පොටර්ව ගොඩක් දේවල් වලින් ප්‍රසිද්ධයි. ඒත් එයා ගැන තියෙන ප්‍රසිද්ධම ලක්ෂණයක් තමයි විශේෂයෙන්ම හොග්වාර්ට්ස් වල ළමයි අතර තියෙන ප්‍රසිද්ධම ලක්ෂණයක් තමයි එයාට පාසල්ටන් කතා කරන්න පුළුවන් වීම. ඒ කියන්නේ හැරි පාසල් මවුන්ට් කෙනෙක්. හැරිගේ ශරීරය ඇතුලේ වෝල්ඩමෝර්ට්ගේ ආත්මෙන් කෑල්ලක් තිබෙච්ච නිසා හැරියට යම් යම් විශේෂ හැකියාවන් උරුම වුණා. ඒ හැකියාවන්ගෙන් එකක් තමයි සර්පයන් සමග කතා කිරීමේ බලය. ඔයාලා දැනටමත් දන්නේ නැත්තම් පාසල් මවුන්ට් කියන්නේ පාසල්ටක්. ඒ කියන්නේ සර්ප භාෂාව කතා කරන්න පුළුවන් කෙනෙක්ට. මේ හැකියාව පරම්පරාවෙන් පරම්පරාවට යන දෙයක්. ඒක සලසා ස්ලිදරින්ගේ පරම්පරාවෙන් එන අයට උරුම වෙනවා. වෝල්ඩමෝර්ට් කියන්නේ ස්ලිදරින්ගේ උරුමකාරයෙක් නිසා ඔහුට ඒ හැකියාව උප්පත්තියෙන්ම ලැබිලා තිබුණා. මුල්ම පාසල් මවුන්ට් උන සලසා ස්ලිදරින් කියලා තමයි සාමාන්‍යයෙන් පිළිගන්නේ. හැබැයි සමහර විටනවා මේකේ ඇත්ත ආරම්භය ඊටත් වඩා අතීතයට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ හෝක්රුක්ස් එක නිර්මාණය කරපු මුල්ම කෙනා විදිහට හැමෝම දන්න හාපෝද ෆෝල් තමයි පළවෙනි පාසල් මවුන්ට් කියලා සමහරු විශ්වාස කරනවා. හාපෝද ෆෝල් කියන්නේ ස්ලිදරින්ටත් කලින් ජීවත් වෙච්ච කෙනෙක්. කොහොමනම් මේ පාසල්ටන් කියන හැකියාව ස්ලිදරින් පරම්පරාවට දැඩිව සම්බන්ධයි. ස්ලිදරින් නිවාසය සහ සර්පයන් අතර තියෙන ගැඹුරු සම්බන්ධය ඒකෙන් පැහැදිලි වෙනවා. මොකද සර්පය තමයි ස්ලිදරින් නිවාසයේ ලාංඡනය. පාසල්ටන් කියන්නේ අතිශයින්ම දුර්ලභ හැකියාව. චෙම්බර් ඔෆ් සීක්‍රට් පොත වෙනකම්ම හැරි දන්නේ නැහැ එයාට මේ හැකියාව තියෙනවා කියලා. කොහොම වුණත් හැරි මුලින්ම සර්පයෙක් එක්ක කතා කරන්නේ ෆිලොසොෆි ස්ටෝන් පොතේදී. ඒ සත්වත්වයේදී. ඒත් ඒ වෙලාවේ එයා මායාව ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. පස්සේ කාලෙක රොන් තමයි මේ හැකියාව කොච්චර අසාමාන්‍යද කියලා පැහැදිලි කරන්නේ. පාසල් මවුන්ට් කෙනෙක් පාසල්ටන් කතා කරනකොට පිටතින් අහගෙන ඉන්න ඇයට හෙන්න නිකන් සර්පයෙන් නගන සද්දයක් වගේ දෙයක් විතරයි. හැබැයි කතා කරන කෙනාට නම් ඒක සාමාන්‍ය විදිහටම ඇහෙන්නේ. If I hadn't told that snake not to attack Justin... Oh, that's what you said to it. You were there. You heard me. I heard you speaking parcel tongue. Snake language? මේක තමයි වැදගත්ම කාරණය. මේකෙන් ඇඟවෙන්නේ පාසල්ටන් කියන්නේ නිකම්ම ඉගෙන ගන්න භාෂාවක් නෙවෙයි. ඒක උපතින් වෙන මායාමය හැකියාවක් කියන එක. රෝලින් කතාමාලාව පුරාට මේක බොහොම පැහැදිලිව පෙන්වලා දෙනවා. Harry talks in his sleep. Have you noticed? No, of course not. මෙතනින් තමයි අපි ලොකුම ප්‍රශ්නයට එන්නේ. ඩේට්ලි හෙලොස් වලදී රොනුයි හර්මයිනි තීරණය කරනවා චෙම්බර් ඔෆ් සීක්‍රට් එකට ඇතුල් වෙලා බැසිලික්ස් දලයක් අරගෙන ඒකෙන් හෝක්රුක්ස් විනාශ කරන්න. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. හැරි එයාලත් එක්ක නැහැ. චෙම්බර් ඔෆ් සීක්‍රට් පොතේදී ඔයාලට මතක නම් රහස් කුටිය අරින්න පාසල්ටන් කතා කරන්න ඕන. ඉතින් ප්‍රශ්න තියෙන්නේ රොන් මේ වෙලාවේ චෙම්බර් ඔෆ් සීක්‍රට් එක ඕපන් කරනවා. ඒ කියන්නේ රොන් වීස්ලි පාසල්ටන් කතා කරනවා. අපි දැන් පොතේ තියෙන පැහැදිලි කිරීම පැත්තට හැරුණොත් පොතේදී හැරි මෙහෙම අහනවා. ඒත් ඔයාලා කොහොමද රහස් කුටියට ඇතුල් වුනේ? ඒකට පාසල්ටන් කතා කරන්න ඕනනේ. මේ වෙලාවේ හර්මයිනි උත්තර දෙනවා එයා කතා කරා කියලා. ඊට පස්සේ රොන් දරුණු විදිහේ සර්පයෙක් වගේ සද්දයක් නිකුත් කරලා පැහැදිලි කරනවා ලොකට් එකේ තිබුණු හෝක්රුක්ස් එක අරනකොට හැරි කිව්ව දේ එයාට මතක තිබුණා කියලා. ඉතින් රොන්ට චෙම්බර් ඔෆ් සීක්‍රට් එක අරින්න කීපවතාවක්ම උත්සාහ කරන්න සිද්ධ වෙනවා. ඒත් අන්තිමේදී එයා ඒක කරනවා. ඒත් ෆිල්ම් එක පැත්තරෙද්දි ෆිල්ම් එකේදී මේ පැහැදිලි කිරීම පොඩ්ඩක් වෙනස්. රොන් කියනවා එයාට හැරි නින්දෙන් පාසල්ටන් කතා කරනවා ඇහුණා කියලා. Harry talks in his sleep. Have you noticed? No, of course not. කොහොම හරි මේ පැහැදිලි කිරීම දෙකම ටිකක් විවාදාත්මකයි.
ජේකේ රෝලින්ගේ සම්මුඛ සාකච්ඡාවකදී මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අන්තිම පොතේදී රොන්ට පාසල් නම් කතා කරන්න පුළුවන් වුණා නම් ඒකෙන් අදහස් වෙන්න ඒක ඉගෙන ගන්න පුළුවන් භාෂාවක් කියන එකද? ඉතින් මෙතනදී ජේකේ රෝලින්ගේ ප්‍රතිචාරය සාරාංශයක් විදිහට මෙහෙමයි. පාසල් ටං කියන්නේ ඇත්තරම ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක කතා කරන්න ඉතාම සුළු පිරිසක්. ඒ වගේම ඒක ස්ලිදරින්ගේ ලේ පළපුර හරහා එන පාරම්පරික හැකියාවක්. හැබැයි හැරි අරින්න ඒ ගැන ඕපන් කියන වචන කියනව රොන්ට ඇහුණා. ඒ ශබ්දය නැවත අනුකරණය කරන් තරම් ඔහු බුද්ධිමත් වුණා. ඒ වගේම ජේකේ රෝලින් මෙතන තවදුරටත් කියනවා එක ශබ්දයක් අනුකරණය කරා කියන එකෙන් රොන්ට ඇත්තරම සර්පයෙක් එක්ක සම්පූර්ණ සංවාදයක් පවත්වන්න පුළුවන් කියන එක අදහස් වෙන්නේ නැහැ කියලා. මෙන්න මේ හරිය තමයි ප්‍රශ්න මතුවෙන්නේ. රොන්ට එක ශබ්දයක් අනුකරණය කරන්න පුළුවන් වුණා නම් එහෙනම් ශබ්ද දෙකක් බැරියයි. ඇයි තුනක් බැරි? මේ ශබ්ද එකට එකතු කරලා වාක්‍යයක් හදන්න කෙනෙක්ට තියෙන බාධාව මොකක්ද? ඒ වගේම පාසල් ටං කියන්නේ සාමාන්‍ය මනුස්ස භාෂාවක් වගේ ඇහෙන දෙයක් නෙවෙයි. ඒක විස්තර වෙන්නේ අමුතු දිව්‍යමය ස්වභාවයක් තියෙන මනුෂ්‍ය කටහඬට එච්චර ස්වාභාවික නොවන දෙයක් විදිහට. ඉතින් කොහොමද ඒක නිකම්ම පිටපත් කරන්න පුළුවන් වෙන්නේ? ඉතින් මේකට එක තීරයකක් තියෙනවා. මම හිතන්නේ නෑ රොන් ඇත්තරම පාසල් ටං කතා කරා කියලා. ඇත්තරම අර්ථයෙන් නෙවෙයි. රොන්ට ඒක තේරුම් ගන්න බැරි වුණා. එයාට පාසල් ටං වලින් කතා කරන්න බැරි වුණා. එයා කරේ ශබ්ද අනුකරණය කිරීමක් විතරයි. වැදගත්ම දේ පොතේ රොන් පාසල් ටං උත්සාහ කරනකොට හැරීට ඒක ඇහෙන්නේ හිරවුණු හිස් සද්දයක් විදිහට. රොන් ඇත්තටම පාසල් ටං කතා කරා නම් හැරීට ඒක තේරෙන්න ඕන. ඒත් හැරීට තේරෙන්නේ නැහැ. ඒකෙන් අපිට වැදගත් දෙයක් කියවෙනවා. ඒකෙන් අඟවෙන්නේ චෙම්බර් ඔෆ් සීක්‍රට් එක ඕපන් කරන්න ඇත්තටම පාසල් ටං අවශ්‍ය නැහැ කියන එක. ඒ වෙනුවට ඒකට අවශ්‍ය වෙන්නේ ෆෝනිම් කියලා හඳුන්වන විශේෂිත ශබ්ද ඒකක වෙන්න පුළුවන්. ඒ කියන්නේ පාසල් ටං භාෂාවට සමාන ශබ්ද. ෆෝනිම් කියන්නේ භාෂාවක තියෙන එක වචනයක් තව වචනකින් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් කුඩාම ශබ්ද ඒකක වලට. රහස් කුඩියේ දොරටුව ප්‍රතිචාර දක්වන්නේ මායාමය ලේරුමයකට නෙවෙයි. යම් නිශ්චිත ශබ්ද රටාවකට න. එතකොට රොන්ගේ සාර්ථකත්වය තේරුම් ගන්න පුළුවන්. එයා පාසල් ටං කතා කරේ නැහැ. එයා නිවැරදි ශබ්ද ටිකක් පිට කරා විතරයි. චෙම්බර් ඔෆ් සීක්‍රට් එක ඕපන් වෙන්නේ පාසල් මවුන්ට් කෙනෙක්ට නෙවෙයි. ඒක විවෘත වෙන්නේ පාසල් ටං වගේ ඇහෙන මුරපදයකට. රොන් කීපවතාවක්ම උත්සාහ කරලා ඒ ශබ්ද රටාවේ කොටස් ටික නිවැරදිව අනුකරණය කරලා ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරා. ඉතින් මම කිව්වාගේ රොන් මෙතනදි කරේ නිකම්ම නිකන් ශබ්ද අනුකරණයක් විතරයි. ඉතින් මගේ මතයට අනුව කතාමාලාවේ ස්ථාපනය කරලා තියෙන නීති රීති කඩන්නේ නැතුව මේ සිදුවීම තර්කානුකූලව පැහැදිලි කරන්න තියෙන එකම ක්‍රමය තමයි මේක. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? රොන් ඇත්තරම පාසල් ටං කතා කරාද? මේක නිකම්ම රෝලින් අතින් වුණ අතපසුවීමක්ද? නැත්තම් මේ ෆෝනිම් තියරිය වඩාත් තර්කානුකූලයි කියලා හිතනවද? ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා තාමත් SL Mind Up subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification on කරලා තියාගන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ඉවර කරන්න කලින් මතක තියාගන්න. නරක ගුරුවරයෙක්ගෙන් වුණත් හැම වෙලාවකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ නොකල යුත්තේ මොනවද සහ නොවිය යුත්තේ කොහොමද කියලා. එහෙනම් mischief managed.